අද පොසොන් පෝයදා. හැබැයි පොසොන් පෝයදා කතා කරන්න සිදුවෙන්නේ දුක්බර කතාවක්. ඒකට හේතුව තමයි මේ සමහරක් වෙලාවට මෙන්න මේ හොරකම් කරනවා කියන එක තියෙනවනේ. ඒකට ඇත්තටම අපිට හොඳ නෑ. හැබැයි හොරකම් කරලා මාර්තුනට පස්සේ මිනිස්සුන්ට ගහන්න යන්නත් හොඳ නෑ. ඒක නීතිය හරියට ක්‍රියාත්මක කරා නම් පොලිසියට බාර දුන්නා නම් ඒක යාලා ඒ විදිහට කරගෙන යයි. හැබැයි මේ අහම්බෙන් හම්බුණු සිදුවීමක් තියෙනවා. මෙන්න මේ විදිහට ඇවිල්ලා ඔයාගේ කඩේටත් ඇවිල්ලා යම් කෙනෙක් හොරකම් කරලා යන්න පුළුවන්. ඇත්තම කතාව කිව්වොත් අද රටේ වෙන දේවල් දිහා බැලුවම පස්සේ මෙන්න මෙහෙම දේවල් වෙන්න පුළුවන්. හැබැයි මිනිස්සුන්ට ගහන්න යන්න එපා කවදාවත්. සමහරක් වෙලාවට මේ මනුස්සයන් නැති බැරි කමට වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට ගෙදර අම්මලා තාත්තලා කන්න ටික දරුවන්ට කන්න ටික දෙන්න පුළුවන්. සමහරක් වෙලාවට හොරුම වෙන්නත් පුළුවන්. සමහරක් වෙලාවට කුඩු ගහනේ වුන් ඒ තැනට වෙන්නත් පුළුවන්. හැබැයි මම මේකේ කමෙන්ට් සෙක්ෂන් එකට ගිහලා බැලුවා. ගොඩක් අය නම් දාලා තිබුණේ ඒ කඩේ ඉන්න කෙනාට බැනලා තිබුණා. ඊටත් අමතරව කුඩු කාර්යයක් කියලා සමහරක් අය දාලා තිබ්බා. මේක ඇතුළාන්තය අපි මොකද්ද කියන්න දන්නේ නැහැ. හැබැයි මෙහෙම කෙනෙක් හමු වුණොත් බලන්න ඉස්සල්ලාම. අයියෝ යට නං ඉන්න කලිසමත් පොඩ්ඩක් මේ ගලවලා තියලා යනවද? මේක දාලා බලන්න ඕනේ. නෑ ඔයා දැන් ওই කලිසමට උඩින් දාගත්තේ. කොහෙ? ඈ? දාගත්ත නෝ දාගන්න දෙන්නේ නෑ. ඔයා ওই දාගෙන ඉන්නේ ওই කලිසමට යටින් දාගෙන ඉන්න මෙතන තියච්ච ඩෙනිම් එක. කොහෙද මෙතනින් දාගත්තේ මම? ඈ? මම මේක ඇදලා දෙන්න. නෑ නෑ මේක ඇදලා නෙවෙයි. නෑ. ළමයි ඉන්න තැන බලන්න යන්නේ. යාළුවා ළමයින්ට වෙන්නේ නෑ. ඔයා මෙතන තියච්ච ඩෙනිම් එක යටින් ඇඳගත්තේ. කොහෙ මොකක් ඇඳගත්තේ ඉතින් නෑ ওই කලිසමට යටින් ඇඳගෙන ඉන්නේ. ඉන්නේ මේව කරන්නේ ඉතින් ඔතවා. ඈ? මේව කරලා දෙන්න ඉතින් ඉන්න මම. මොනවද දෙන්නේ? ඊයේ නෑනේ කඩින් එළියට. ඈ? ඔයා. නෑ ඔයා ওই කලිසමට යටින් එකක් ඇඳගෙන ආයෝ කුඩින් ඇඳගත්තේ. කොහෙද මල්ලි මම ඇඳලා බැලුවේ නෑ. හරි ඔයා හරි ඕන්න ඔයා යටින් පෙන්නන්න. හරි මේ මේ මොකද්ද මේ? මේ යටේ තියෙන මොකද්ද? ආවි නෑ. දැන් එහෙනම් ගියා අරක තියලා තියෙන. අයියේ පොඩ්ඩක් ඉන්න. මේ මොකද බය අටින් ඇඳගෙන අයියේ බලන්න. ඊයේ අලියට ඈ එළියට ගියේ නෑ අයියේ. එහෙනම් මොකද්ද මේක තියන්නේ සලුන්නට ගෙල්ලන්නම් කියලා ගියේ නෑ. ගියේ නෑ. ගහන්න එපා අයියේ ඉන්නකෝ පොඩ්ඩක්. ඈ ලෙඩෙක් අයියේ. මොකද්ද කරි අයියේ ලෙඩෙක් අයියේ මං බෙහෙත් කරනවා. යාර ඉන්න අයියේ ලෙඩෙක් මං පොඩ්ඩක් ඉන්නවා අයියේ ලෙඩෙක්. ලෙඩ වැඩන්නේ දැන් තෝක අපි ලෙඩෙක්. අයියේ ලෙඩෙක් මං ගලව දෙන්න අයියේ ලෙඩෙක් මං අයියේ ලෙඩෙක්. ලෙඩා විදියට ඉන්න ඕනේ නේද අයියේ මං ලෙඩෙක් අයියේ. ඈ මං ලෙඩෙක් අයියේ. මං ලෙඩෙක් මට ගහන්න එපා අයියේ ලෙඩෙක් මං බෙල්ලත් අරින්න මගේ අයියේ බුදු අයියේ. බුදු අයියේ. බෙල්ලත් තව කොච්චර කරනවද දන්නේ නැනේ තව මිනිස්සුන්ට ඔයි වගේ අයියේ මං බෙහෙත් බොනවා අයියේ මල මින්ද රවුඩ් ගිලින් මේකේ උත්තර බෙහෙත්. දැන් මේකම කොහොම තමයි කියන්න හුණාට පස්සේ. බෙහෙත් බොන නෑ නෑ බර හොඳ වැඩක් කරන පොඩ්ඩක් ඉඳන් අයියේ නෑ නෑ ඉඳන් බලා වගේ හොඳ කරන්න ඕන පොඩ්ඩක් ඉඳන් බොනවා අයියේ බුදු අයියේ. බෙහෙත් බොන කතාව වැඩක් නෑ ඉඳන් දන්නේ මල්ලි මං ඔයාව දන්නේ බුදු මල්ලියේ මං දන්නේ ඒක බුදු මල්ලියේ මං ඔයාව දන්නේ බුදු අයියේ බා බුදු අයියේ මං කවදා දන්නේ අයියේ වෙද දන්න මං බුදු අයියේ වයිස් කම්පේන් නැති දන්නේ බුදු අයියේ මං දන්නේ බුදු අයියේ බුදු අයියේ වෙන්න ඉඳන් බුදු අයියේ තව කොච්චර කරනවද දන්නේ නැහැ තව මිනිස්සුන්ට දීලා ඉන්නේ දා බුදු අයියේ බා බුදු අයියේ බා බුදු අයියේ ගියේ උනා බුදු අයියේ කියවල ගන්න බෑ අයියේ ගත්තා ඉන්න කලි බුදු අයියේ කියන්නේ මම අයියේ කොනෝ අයියේ පා ඒ බොලියේ පයියන්න පොලි පයියන්න අයියේ අපි මේක දිහා හැම පැත්තෙම හිතන්න එපැයි. 5000 කෑලි දෙකක් විතර මෙහෙම අරන් ගියොත් එහෙම කඩේ මුදලාලිට තමයි පාඩු වෙන්නේ. හැබැයි එහෙම කියලා මිනිස්සුන්ගේ දේවල් හොරකම් කරන්න යන්න එපා කවදාවත්. අනුන්ගේ දේවල් අරගන්න එපා. මිනිස්සුන්ගේ වට දෙයක් නැත්තම් ඉල්ල ගන්න ගිහිල්ලා. කවුරුත් කවදාවත් නොදී ඉන්නේ නෑ මේ ලංකාවේ. මොනවා හරි දෙයකින් හරි උදව්වක් කරන මේ මිනිස්සු සමහරක් වෙලාවට මේකේ ගොඩක් අය කමෙන්ට් දාලා තිබේ මම බලනකොට කුඩු ගහලා කියලා තමයි ගොඩක් එක දාලා තිබුණේ. නමුත් ඒ මිනිස්සු වුණත් ඒකට අර ඇබ්බැහි විච්ච නිසා තමයි මේ මිනිස්සු නැවතත් ඕක පාවිච්චි කරන්න ඕන නිසා සල්ලි හොයගන්න බැරි වෙන නිසා ඔන්න ඔය වගේ දේවල් කරනවා. කවුද කින්ද මන්ද කියන්න අපි ඉතින් මේක ඇත්තටම ඇතුළාන්තය දන්නේ නැහනේ. හැබැයි මේක අන්තර්ජාලයේ සෑමතරම වෙලා සැරිසරන්නේ මට පොඩක් ඇවිල්ලා කතා කරන්න ඕනේ නුනා. පොසොන් පෝයේදා මේ වගේ දෙයක් දැක්කවා. හැබැයි දැක්කට ඇත්තටම කනගාටුදායක පුවතක් වෙනවා. මෙන්න මේ කතා කරන්න වෙච්ච එක ගැනත් මිනිසුන්ට ගහන්න එපා කවදාවත්. මේ මිනිස්සු ඇත්තටම සමහරක් වෙලාවට හොරකම් කරනවා කියන එක අද අපේ රටේ
සමහර තැන්වල වෙනවා. නමුත් දුප්පත්කම නිසා සමහරක් උන් හොරකම් කරනවා දන්නෙත් නැහැ. නමුත් ඒ දේවල් නිසා මිනිසුන්ට ගහන්න, බයින්න මුකුත් කරන්න යන්න එපා. ඔයාලා ඒක නීතිය ක්‍රියාත්මක කරන්න පොලිසියට බාර දෙන්න. පොලිසියට බාර දුන්නාට පස්සේ ඒ කට්ටිය ඒ විදිහට ඒක ක්‍රියාත්මක කරගෙන යයි. සමහරක් වෙලාවට මේ වීඩියෝ එක පිළිබඳ සමහරක් අයට පොඩ ඩෝන් යන්න පුළුවන්. ඒකට හේතුව තමයි උඹට වැඩක් නැහැ නේ කියලා. හැබැයි මේක උඹට වැඩක් නැහැ, මට වැඩක් නැහැ. සමාජයට යම්කිසි පණිවිඩයක් දෙන්න පුළුවන්. ඒ පණිවිඩය දෙන්න ඕන නිසා තමයි මම පොඩ්ඩක් ඔයාලට කතා කරන්න ඕනේ කියලා හිතුනේ. හරි, තෙරුවන්ගේ සරණයි. ඔබත් මේකේ යම්කිසි දෙයක් ලබා ගත්තා නම් ඔයාගේ අදහසත් පහලින් දාගෙන යන්න. මොකද තවත් කෙනෙකුට වැදගත් වෙන්න පුළුවන්. හොරකම් කරන එක එපා කියන්න තමයි මම උරදුරට මෙන්න මේක ගැන කතා කරන්න ඕනේ කියලා හිතුනේ.